composition of body fluids. Body fluids එක composition එකේ කතා කරද්දී අය අපි කතා කරා. මෙතනදී body fluid වල සංයුතිය අපිට වැදගත් වෙනවා අපේ ඇඟේ තියෙන සමස්ථිතිය පවත්වාගෙන. සමස්ථිතිය කියන්නේ homeostasis එක කියලා අපි කතා කරන්නේ. ශරීර අභ්‍යන්තර පරිසරයේ නියත පවත්වාගෙන යන කතාව. එතකොට මෙතනදී අපි body fluid වල මොකද්ද නියත පවත්වාගෙන යන්නේ? වැදගත් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව ගත්තොත් අපේ ඇඟේ තියෙන fluid electrically neutral. ඒ කියන්නේ විද්‍යුත් වශයෙන් දාසීන. අපි බලමු මේක කොහොමද එන්නේ. දැන් body fluid ගත්තාම මේ fluid වල තියෙනවා අයනික සංයෝග වගේම අයනික නොවන සංයෝග. ඒ කියන්නේ electrolytes තියෙනවා non electrolytes තියෙනවා. උදාහරණ දෙකක් තුලින් අපිට මේක දාගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් තියෙන sodium chloride, potassium chloride, sodium bicarbonate, ඊට අමතරව proteins නුත් තියෙනවා. ප්‍රධාන මේ දාගෙන පරිපූර්ණ ලකිනවා. protein ගත්තාම protein වල තියෙන්නේ ඍණාරෝපණය, negative charge. ඒක circulation එකේ නැත්තම් cell එකක ඇතුළතදී ඒ කට්ටිය තව මොකක් හරි ධනාරෝපිත අයනයක් එක්ක නැත්තම් සංයෝගයක් එක්ක බැඳලා තමයි දෙන්නේ. non electrolytes කියලා ගත්තාම අපි හොඳටම දන්න උදාහරණය තමයි glucose. ඊට පස්සේ අපේ urine. ඔන්න ඔය දේවල් තියෙනවා electrolytes non electrolytes විදියට. මේවා ගැන අපිට ආරෝපණයක් කියන්නේ නැහැ. මෙතන අපිට ආරෝපණ කතාවක් කියනවා. electrolytes කියන අයනික සංයෝග කතාව. ඒක ආපහු රස දෙකට වෙයි. අයනික සංයෝග ගත්තාම වතුර මාධ්‍යයක් කරගෙන liquid මාධ්‍ය නැත්තම් aqueous වල ඉද්දී ඒ කට්ටිය ඉන්නේ කැටායන නාන විදියට බෙදෙයි. සම්පූර්ණ අයනික සංයෝග විදියට ආයෙ ඉන්නේ නැහැ. එතකොට ඝන අවස්ථාවේ නැත්නම් solid අවස්ථාවේදී අයනික සංයෝග එකට පැක් වෙලා විදියට වතුරට දැම්මාම ඒවා ධන ආරෝපණ ඍණ ආරෝපණ විතර කැටයන් සෑනාංශ විදියට කැඩලා තමයි මාධ්‍ය එන්නේ. දැන් ඒකට අපේ body fluid ගත්තාම body fluid වල මාධ්‍යයක් එයාගේ medium එක වතුර. ඒතකොට වතුර ඇතුලේ මෙයාලා ඉන්නේ ආරෝපණ වලට අදාළ ආයන වලට කැඩලා. එතකොට අපි මෙතනදී ආපහු බෙදනවා මේ electrolytes තියෙන cation anions තියෙන. අපේ ඇඟේ ගත්තාම ප්‍රධාන වශයෙන් තියෙන cation අයන තමයි sodium plus potassium, magnesium 2 plus, calcium 2 plus. ඒක. anions ඉදිරියට ගත්තාම ප්‍රධාන වශයෙන් තියෙන chloride තියෙන, bicarbonate තියෙන, phosphate තියෙන, protein බහුතරයක් තියෙන negative charge දාගෙන මේ කැටායන ප්‍රමාණය අනායන ප්‍රමාණයට වැඩි වෙනොත් ඉලෙක්ට්‍රිකලි පොසිටිව් charge එකක් හම්බ. මේක අනායන සැඩි වෙනොත් නෙගටිව් charge එකක්. හැබැයි අපේ ඇඟ ඇතුලේ මේ බොඩි ෆ්ලුයිඩ් වල තියෙන්නේ ඉලෙක්ට්‍රිකලි නියුට්‍රල් විදිහට. ඒ කියන්නේ මේ කැටායන්ස් ප්‍රමාණය අනායන්ස් ප්‍රමාණය සමාන හැමතැනම. ඒ කියන්නේ ඉන්ට්‍රසෙලියුලර් වෙන්න පුළුවන්, එක්ස්ට්‍රසෙලියුලර් වෙන්න පුළුවන්. සර්කියුලේෂන් එකේ ප්ලාස්මා එකේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රාන්ස්සෙලුලර් ෆ්ලුයිඩ් වෙන්න පුළුවන්. ඒ කොහොම ගත්තත් අපේ ඇඟේ බොඩි ෆ්ලුයිඩ් වල total cations ප්‍රමාණය සමාන වෙනවා total anions ප්‍රමාණයට. ඒක තමයි පළවෙනි point එක. total positive charge තියෙන cations සමානයි total negative charge තියෙන anions වලට. ඉතින් දැනගන්න තව දෙයක් තියෙන එක තමයි extracellular fluid එක. අපි ඒක කතා කරා interstitial
fluid එකයි circulation එක ගත්තම blood cells වලම ඒකට plasma විදියට තියෙනවා. ඒකට අපේ මෙතනදී body fluid එක විතර අපි කතා කරන්නේ circulation එකේ තියෙන plasma එක. ඊට පස්සේ තියෙනවා interstitial fluid එක ICF කියන්නේ ECF කියන්නේ දැනගන්න ඕනේ ICF එකේ වැඩිපුරම තියෙන cations මොනවාද වැඩිපුරම තියෙන anions මොනවාද මෙතනද තියෙන්නේ මේ දෙක වෙනසක් වෙන්නේ නැහැ extracellular ගත්තොත් plasma එකේ නැත්නම් interstitial space එකේ වැඩිපුරම තියෙන්නේ cation එක cations ඉදිරිය තියෙන්නේ sodium වලට පස්සේ potassium sodium තමයි වැඩිපුරම තියෙන්නේ anions ගත්තම sodium එක කියලා කතා කරලා sodium chloride ඊළඟට වැඩිම anion හරි plasma එකේ chloride ICF එක ගත්තොත් එතන වැඩිපුරම ඉන්නේ potassium වලට පස්සේ වැඩිපුරම ඉන්නේ magnesium ඊට පස්සේ ICF එකේ වැඩිපුරම ඉන්න anion එක ගත්තොත් වැඩිපුරම ඉන්න anion තමයි phosphate ඊළඟට සෙල් එක ඇතුළේ තමයි වැඩිපුරම proteins තියෙන්නේ. proteins වල charge එක මම කලින් කතා කරා negatively charge එක. ඒක දැනගන්න ඕනේ දේ තමයි අපේ body fluid එකත් electric and neutral ඊට අමතරව දැනගන්න auxiliary fluid එක වැඩිපුරම ඉන්න cation sodium anion chloride plasma ISF කියලා interstitial fluid එක කියලා දාන ඒක කියන්නේ ICF එක ගත්තොත් ICF එක වැඩිපුරම තියෙන්නේ potassium phosphate ඊළඟට මේ body fluid වල කතා කරද්දී අපි කතා කරනවා මේ body fluid isosmotic කියලා. ඒ කියන කතා කරන කලින් අපි දැනගන්න ඕන osmotically active particles කියන මොනවද? osmotically active particles කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මොකක් හරි පටලයක් කරහා osmotically active particles කියන්නේ පොඩි පැහැදිලිවීමක් කරන්නේ. එතකොට පටලයක් හරහා අපි භාජනයක් තියෙන භාජනයේ පටලයක් කියලා මේ පැත්තේ වතුර තියෙනවා ඒ ලෙවල් එකට මේ පැත්තේ වතුර තියෙනවා. අපි ග්ලූකෝස් වගේ දෙයක් ගත්තොත් මේකේ තියෙන්නේ කියලා මේ පැත්තේ glucose concentration එක මේ පැත්තේ concentration එක right මේ පැත්තේ concentration එක වැඩි මේ පැත්තේ concentration එක අඩු. ඒතකොට concentration gradient එකක් හැදිලා තියෙනවා මේ පැත්තෙන් නම් මේ පැත්ත. ඒ වෙලාවට මේ පැත්තේ නම් මෙහාට glucose ගිහිල්ලා මේ පැත්තේ concentration එක සමාන කරගන්න. solvent එකේ තියෙන නැත්නම් මෙතන තියෙන වතුර වල වෙනසක් වතුර ප්‍රමාණය වෙනසක් දෙපැත්තෙන් වෙන්නේ නැහැ. වෙනස වෙන්නේ මෙතන තියෙන glucose අණු මේ පැත්තෙන් නම් මේ පැත්තට ඇවිල්ලා දෙපැත්තේ තියෙන සාන්ද්‍රය සමාන කරගන්න. දැන් මේ වෙලාවේ නම් මේ glucose අණු මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට ආවට පස්සේ දෙපැත්තේම සාන්ද්‍රය සමානයි. සාමාන්‍යයෙන් වෙන දේ තමයි ඔක. හරි. එතකොට මේ osmotically active particles ගත්තාම මේ osmotically active particles වලට අපි මේ කතා කරන පටලය හරහා යන්න වෙනවා. ඒතකොට බොඩි එකේ අපි මේ කතා කරන පටලය තමයි cell membrane එක. cell membrane එක ගත්තාම අපි cell membrane එක ගැන ඉගෙන ගන්නවා. cell membrane එක phospholipid ද්විත්ව පටලයක් තමයි තියෙන්නේ. phospholipid bilayer එකක් තියෙනවා කතා කරලා. එතකොට මේ layer හරහා යන්න පුළුවන් එක්ක ඉතා කුඩා අණුවක් වෙන්න ඕන. එහෙම නැත්නම් charge එකක් නැති වෙන්න ඕන. එහෙම නැත්නම් lipid soluble අණුවක් වෙන්න ඕන. දැන් එහෙම යන්න දෙන්නේ නැති කට්ටිය. ආරෝපණ තිබ්බොත් යන්නේ නැහැ. sodium potassium යාට කෙලින්ම මේ පටලය හරහා යන්න බෑ. ඊට පස්සේ proteins plasma proteins sodium potassium වගේ ආරෝපණ කියන කට්ටිය කෙලින්ම මේ කරා යන්න බෑ. හැබැයි යාට උදව් කරන කවුරු හරි මේ කරා protein එකක් ඉදිරියට transport කරන්න. ඒ හරහාම යාට යන්න උඩ. දැන් plasma proteins වල තාත් තේරෙනවා තමයි.
ඊට අමතරව මෙයාලා තියෙනවා මෙයාලාගේ charge එකක් තියෙනවා. charge එකක් තියෙන එකට අමතරව මෙයාලා ලොකු. මෙයාලගේ මේ පටලේ හරහා යන්න පුළුවන් පොඩි ප්‍රෝටීන් එකක් ගත්තත් ඒ ප්‍රෝටීන් එකට යන්නත් බෑ. යාට නෙගටිව් charge එකක් තියෙනවා. ඊට අමතරව බහුතරයක් කට්ටිය ලොකු. ඒ කට්ටියට මේ සෙල් මෙම්බ්‍රේන් එක තුල යන්න බෑ. අපි කෑම කනකොට හරි අපි වතුර බොනකොට හරි මොකක් හරි ඉන්න එක වොලියුම් එක වැඩි වෙනවා. එහෙම නැත්නම් කෑම ගත්තී අපේ ඇඟට සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපි ගන්න නියුට්‍රිෂන් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම වෙද්දි මේවා කන්සන්ට්‍රේෂන් එක වැඩි. මෙතනදී මෙයාලගේ එක පැත්තක කොයි වෙලාවෙ හරි කන්සන්ට්‍රේෂන් එක වැඩි වුණාට පස්සේ ඇතින කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන්ට් එක නැති කරගෙන මෙයාලා දෙපැත්තේ කන්සන්ට්‍රේෂන් එක සමාන කරගන්න විදිහ මේ ග්ලූකෝස් මෙතන කරපු විදිහට ගන්නවා. ग्लूकोज මෙතන ඉන්නවද? ग्लूकोज මෙතන ඉන්න යාගේ ग्लूकोज අණුව කන්සන්ට්‍රේෂන් එක වැඩි පැත්තකින් කන්සන්ට්‍රේෂන් එක අඩු පැත්තට යවු. දෙපැත්තේ කන්සන්ට්‍රේෂන් එක සමාන වුණා. ඒතකොට අපි සාන්ද්‍රණය කියලා ගන්නෙ C සමානයි එළිය. මෙතනදී කරේ මොකද්ද මේ අණු නැත්නම් ग्लूकोज අණු තියෙන ගාන දෙපැත්තේ සමාන කරගෙන සාන්ද්‍රණය සමාන කරගත්තා. දැන් මෙතන සෝඩියම් පොටෑසියම් නැත්නම් ප්ලාස්මා ප්‍රෝටීන්ස් ගැන කතා කරමු. ප්ලාස්මා ප්‍රෝටීන්ස් වලට දැන් මේ පැත්තේ මේ තියෙන ප්ලාස්මා ප්‍රෝටීන්ස් කියලා ගමු. මේ තියෙන සෙල් මෙම්බ්‍රේන් එක නා මේ තියෙන සෙල් මෙම්බ්‍රේන් එක නා ප්ලාස්මා ප්‍රෝටීන් වලට එයාලගේ කන්සන්ට්‍රේෂන් එක වැඩි මේ පැත්තේ නා කන්සන්ට්‍රේෂන් එක අඩු මේ පැත්තේ. ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන්ට් එක හරහා මේ සෙල් මෙම්බ්‍රේන් එක තුල මෙයාලට යන්න බැරි නම් ඒ කියන්නේ මෙතන තියෙන මේ n වෙනස් කරන්න බෑ. n වෙනස් කරන්න බැරි නම් මෙයාලා ඊළාට බලනවා. හරි අපිට අපි ඉන්න තැන මාරු කරගන්න බෑ. එහෙනම් අපි අපේ දිය වෙලා ඉන්න ද්‍රාවණයේ අදාළ ද්‍රාවය නැත්නම් සොල්වන්ට් එකේ පරිමාව වෙනස් කරගන්න. මෙයාට මේක යන්න බෑ. මෙයාලා මේ පැත්තේ දැන් මේ පැත්තට මෙයාලගේ සොල්වන්ට් එක වෙච්ච වතුර අරගෙන යනවා. එතකොට මේ පැත්තේ තියෙන වතුර ප්‍රමාණය බලන්න මේක දාන්න කියලා. මේකේ තියෙන වතුර ප්‍රමාණය වැඩි වෙනවා. මේ වගේ. හරි. දෙපැත්තේ පරිමාව වෙනස් වෙනවා. දැන් අන්න ඒ විදිහට තමයි ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස් එයාලට සෙල් මෙම්බ්‍රේන් එක කරා යන්න බැරි හින්දා එයාලා දියලා ඉන්න ද්‍රාව්‍ය නැත්නම් සොලවන්ට් එක මෙතන යන වතුර ඉන්න තැන මාරු කරලා සාන්ද්‍රණය වැඩි තැනට වතුර වල ගෑවිලා යාලගේ සාන්ද්‍රණය කන්සන්ට්‍රේෂන් එක වැඩි තැන ඩයිලූට් කරගන්නවා ඩයිලූට් තැන කන්සන්ට්‍රේට් කරනවා. ඒක තමයි ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස් කරන්නේ. මේ විභාජනයේ අවිභාජනය කරලා මෙතන පටලයක් තියෙනවා. මේ පටලේ දෙපැත්තේ මේ ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස් තියෙන්නේ එකම ප්‍රමාණයකට නම් අපි කතා කරනවා මේ තියෙන භාජනයේ දෙපැත්තම ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස් ගන්න සමානයි. එහෙනම් මෙයා අයිසෝ ඔස්මොටික් ද්‍රාවක දෙකක් තියෙනවා. හරි. අපි මෙතනදී කතා කරද්දී මුලින්ම C1 සාන්ද්‍රණය වැඩි වුණා C2 වලට වඩා. ඒත් මේ පැත්ත වැඩි වුණා මේ පැත්තට මුලින්ම කතා කරා. අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා මේ සාන්ද්‍රණය වැඩි පැත්ත මේ පැත්තට සාපේක්ෂව මෙයා හයිපර් ඔස්මොටික් කියලා. හයිපර් ඔස්මොටික් ද්‍රාවණයක් කියලා. ඒ වගේම තමයි මෙයාට සාපේක්ෂව මෙයා කොන්සන්ට්‍රේෂන් අඩු හින්දා එයාට කියනවා හයිපෝ ඔස්මොටික් සොලියුෂන් එකක් ද්‍රාවණයක් කන්සන්ට්‍රේෂන් එක වැඩි කෙනා වැඩිද අඩුද කියලා බලන්න ඉන්න. එහෙම නැතුව දෙපැත්තම සමානයි නම් ඒ ද්‍රාවණ දෙකම එකකට සාපේක්ෂව ඔස්මොටික් ඉලෙක්ට්‍රික් පාටිකල්ස් කන්සන්ට්‍රේෂන් එක සමානයි. එහෙනම් අයිසෝස්මොටික් සොලියුෂන් දෙක. තව ද්‍රාවණ දෙකක් සලකද්දී එයාට සාපේක්ෂව කාගයක් කෙනෙක් සාපේක්ෂව තව කෙනෙක් කන්සන්ට්‍රේෂන් එක වැඩි නම් අපි කන්සන්ට්‍රේෂන් එක වැඩි එක්කෙනාට කියනවා හයිපෝස්මොටික් සොලියුෂන් එකක් කියලා. කන්සන්ට්‍රේෂන් අඩු එක්කෙනාට කියනවා හයිපෝස්මොටික් සොලියුෂන් එකක් කියලා. ඔබට මේ තව පාවිච්චි කරන අයිසෝටොනික් කියලා කියනවා, හයිපර්ටොනික් කියලා කියනවා, හයිපර්ටොනික් කියලා ඒවා තමයි පාවිච්චි වෙන්නේ. දැන් අපි මෙතන කතා කරන අපේ බොඩි ෆ්ලුයිඩ් වලදී දැනගන්න ඕන දෙවෙනි පොයින්ට් එක තමයි ඉන්ට්‍රසෙලියුලර් වේවා, එක්ස්ට්‍රසෙලියුලර් වේවා, සර්කියුලේෂන් එක, ඉන්ටර්ස්ටිෂල්
ස්පේස් එක අපි මොනවා කතා කරාද? ඒ හැම තැනම තියෙන ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස් වල කන්සන්ට්‍රේෂන් එක සමානයි. ඒකින්ද අපේ බොඩි ෆ්ලුයිඩ් ඔක්කොම අයිසෝ ඔස්මොටික් සොලියුෂන්ස් කියලා තමයි ගන්න. ඉලෙක්ට්‍රිකලි නියුට්‍රල් කියලා කිව්වා ටෝටල් කැටයන්ස් ගාන සමානයි ටෝටල් ඇනයන්ස් වලට බොඩි ෆ්ලුයිඩ් වල තියෙන. අයිසෝස්මොටික් සොලියුෂන්ස් කියලා ගත්තා ඉන්ටර්සෙලියුලර් වේවා එක්ස්ට්‍රාසෙලියුලර් වේවා ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස් ගාන තියෙන කන්සන්ට්‍රේෂන් එක සමානයි. ඔය විදිහට දැනගන්න තමයි.